Hello යාළුවනේ. ඉතින් මචං අද ප්ලේ කරන්න යන්නේ 999 Cannibal. හරි බං ඉතින් එළම උතර තියෙන මචං පොඩි අයිටම් එකක්. හරි. ඔය ගන්න ඕනේ. ඔය ගන්න කනින් බං ඔය ගත්ත. හරි. දොතර ඉබ්බෙක් තියෙනවා. හරි. ඕක අරගන්න. අරපන් කුමාරින්. හරි. එහෙම අරින්න ඕනි. අරිට පස්සේ බලන් ඉන්න ඕනේ. යතුරක් දැන් තියෙනවා. මේ තියෙන යතුර. වව්. හරි තිය. what? අඩෝ එක බිම වැට්ටයකෝ. දැන් අලි වැඩේ. එක බිම වැටුණා. එහෙම කියලා බය විදියට මෙතන තියෙනවා. අත්ලස්. හරි ඉතින් දැන් යන්න ඕනි යතුර ගන්න. කොහොම යතුර? මේ තියෙනවා යතුර. හා දැන් ඕක ගන්න ඕනේ. ඕක ගත්තට පස්සේ දැන් ඉතින් මේ තියෙනවා මොකක්ද එකක්. ඕක අරගන්න ඕනේ. ඕක තියෙනවා කීයද? කීයද? අර බතිය උකත් උස්සගෙන යන්න ඕනේ මෙතනට. හරි. එතන කියම තියෙනවා මොකක්ද දන්නේ නැති ඒක කරලා බලපන්. නැත්. අඩෝ කතුරක් තිබ්බ ගියපන්කෝ. අඩෝ හරි ඉතින් පොඩ්ඩක් දාන්න අඩෝ මුනේ. කතුරක් ගනින්. කතුර නෑ වැඩක් නෑ මං හිතන්නේ කොහොමද වැඩක් නෑ. කතුරින් මොකද ඌරේ කොණ්ඩේ කපන්න තිබ්බා. ඌට කොහෙද බං කොණ්ඩේ? ඒකත් තමයි තුකුණා. බලපන් උදී. හරි දැටින් ලේසුවක් කොන්නේ. ලේසුවක් කොන්න කලින් මේ පොල්ලක් කරන්න ගියපන්කෝ. දැටි උරුමුණ ළඟ බෙන නැති. ළඟ එන්නේ මේ කිලෝමීටර ගණන් දුරින් නෙවෙයි හිටියේ කොහොමත් ළඟින් තමයි එන්නේ. ටික කාලෙක කරක් දැනුවා. අනේ ඒක දැනන්නේ. ටොප් කාලේ කවද බං කට දැනුවේ. හරි ඉතින් දැටි උරුමුණ ඉන්න තියෙන්නේ. ඊසි බං. කොබ මේ ඔයාල බඩු ඔන්න ඉතින් මචං උරුමුණ බඩුත් ආවා. හාද පේනවනේ ටික ඌරෙක්ගේ වෙස් මුණක් දාන් ඉන්න මිනිහෙක්. ඉතින් මචං හෙනම මෝඩ මිනිහෙක් පව් මිනිස්සයා බෑ. ලේකෝල ජීවත් වෙන්නේ. කට්ටිය කෑ ගහන්න එපා හයිද. හරි ඉතින් උරුමුණ ගියා උඩට. ඉතින් දැන් මේ ඔය මේ ලොක් එක අරගෙන යන්න ඕනේ. හරි ලොක් එක අරගෙන යන්න ඕනේ. ඉතින් මචං මෙතනත් ලොක් එකක් තියෙනවා. හරි ඔය ලොක් එකත් අරගෙන යන්න ඕනේ. මෙතන කට්ටිය කෑ ගහන ඉතින් ගණන් ගන්න එපා පොඩ්ඩක් දැන් නැද්ද කට්ටිය කෑ ගහනවා. ගෙවල් එක කට්ටිය කෑ ගහනවා. ඉතින් මේ මෙතන තියෙන පිවුස් එකක් හරිද? ඔක් ගන්න ඕනේ. ගණි මංග ලේසුවක් අඩෝ ලේසුවක් නෑ කියපන්කෝ. දැන් ලේසුවක් කොන මොන පීඩා ගන්න. සුදු බා. පොඩි වැඩකට ඒක ලේසුව ගන්න ඕනේ. කොබල් ලේසුව මෙන්න තියෙන ලේන්සුව. කොගොන්නේ ඕනෝ. ගාගෙන කොහොද ගන්නේ? කොහොද ගමු? දෙන්නට උඩ කොණ්ඩේ. හරි. කොහොද ගත්තා? දැන් මම පොඩි පාස්වර්ඩ් එකක් බලාගන්න තියෙනවා අපිට. ඒක ගන්න ඕනේ. පාස්වර්ඩ් එක ගන්න නෑ. පාස්වර්ඩ් එක ඉතින් මතක තියාගන්න. හරි. ඒක බල හිතේ මට ට්‍රැක පැනලා කියලා. ට්‍රැක පැනලා තමයි යකෝ. හරි ඉතින් මේ කට්ටියක් අබ කනවා ගණන් ගන්න එපා. ඔමෝම තමයි. අබ කාලතර වැඩි වෙලා තියෙන්නේ. හරි ඉතින් ඒ වැඩක් නෑ. හරි පොට්ටතරේ කියනවනම් ඒක ගණන් ගන්න එපා. පාස්වර්ඩ් එක ගපන්. හරි පාස්වර්ඩ් එක හරිද? ඔඩෝ වැඩි ගිපන් පාස්වර්ඩ් එක. ඔඩෝ සිරියට මට වැරදුනාද බං? වෙන්න බෑ. හරි. අය බලාගත්ත ආයෙ මං ගහන්නේ. පාස්වර්ඩ් එක ගහපන්. පාස්වර්ඩ් එක ගහන්න. හරියට ගහපන් පාස්වර්ඩ් එක. ගහපන් පාස්වර්ඩ් එක. හරි ඉතින් පාස්වර්ඩ් එක තාම ගහුවේ නෑ. ගහනකම් කට්ටිය subscribe කරන්න නැත්තම් ඔය නිකන් තියෙන බටන් එක ඔබලා දාපන්. මේක නිකන් නෙමෙයි තියෙන්නේ කළු පාට එක රෙද්ද පුරගෙන වගේ ඉන්නේ. හරිද බලන්න. මේ සිරෝඩ හරි නෑ කියපන්කෝ. නෝ තාම නෑ. මම මොගලොත් මේක. මේ පාස්වර්ඩ් එක නේ අමාරු. පාස්වර්ඩ් එක හරි ගියා. හරි ගියා යකෝ. තාම හරි ගියේ නෑ. ආනේ දැන් හරි ගියා. හරි.
පොඩ්ඩක් වරදලා දාන්නද හරි ඉතින් මචං මෙතන තියෙන යතුර ඔක් ගන්න ඕනේ ඔය යතුර ගනින් බං ඔය යතුර වහලා යතුර වහන්නේ මචං සේප්පු වහපන් හාද තව යතුරක් දාන්න පුළුවන් නේ හාද ඔය කුස්සගෙන ගිහිල්ලා මෙතන තියෙන දොර හාද ප්‍රධාන දොර නෙමෙයි මේක ඉතින් මචං ඔක අරගන්න ඒක ලෙක්ලු ඔක අරගන්න ඕනලු හරි ඉතින් ඒක අරගත්තා හුටා tuduh otak nih kapan nih mu what otak kapuah kita lahir ඉතින් පොඩ්ඩක් කට්ටිය කෑ ගහනවා මෙතන 1 වෙලා නත්තල් මොකද්ද කරන්න කියලා. ඉතින් නත්තල් ලයිව් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ගේනවා කිව්වේ නෑ බලාපොරොත්තු වෙනවා. යම්මට මචං මෙතන පියුස් එක දාගන්නත් ඕනේ. ඌරුමුනේ පවුලේ තින්නේ ඉතින් ඌරුමුන තනි කරලා මොනා කරන්නේ ඉතින් වරදක් ක්ලාස් ටිකේ නෝ යකෝ පියුස් එක දාපන් බා. ඒකත් මත උනා ඉතින් ඌරුමුනේ කට වහලා ඉතින් පියුස් එක දාලා කොහපන් වැහුවා. දැන් තින් පොඩි වැඩක් කරගන්න බලපන් වැහුවද කියලා පියුස් එක දාලා ගෑම්මත් තින් වහලා තිනවා පියුස් එක දාලා දැන් යන්න ඕනේ අපි ඉදිරියට ගිහලා තින් මේක දාගන්න ඕනි. දාගන්නේ කොහේ අරගන්න ඕනේ බෑ ප්‍රමාණික මොක අරගනින් බා. කරලා මේක දාගන්න ඕනේ පහලට. බෙල් එක දාලා පහලට දැම්මම කො වැහුවා. දැන් ඉතින් පොඩි බඩුවක් කරන්න තියෙනවා. දැන් ලයිට් එක ඔන්න නැත්තේ. ඇත්තනේ ලයිට් එක ඔන්න වෙලා තියෙන්නේ නේද? ඒක කොබල මෙතන තියෙන ගෑස් එක. නෑ. ග්‍රීස් බෝතලයක් ගන්න. ගෑස් එක නෙවෙයි බා ග්‍රීස් බෝතලයක් ගන්න හද. ඉතින් ඕක දාලා මෙතනින් කරකවන්න ඕනක දාලා කරකවපන්. කෙරෙකුඩ පස්සේ පුට්ටුම් ගාලේ හක්කිනවා. ඔය ඉන්නේ බඩු. ඕක ආවට පස්සේ ඉතින් යන්න ඕනේ. හද ඔය හදට උරුම වෙනවා නේද? නැත්තම් ගිරත් අපිට ගහන ඕක හද. ඕකයි පස්නේ. හද. ඉතින් ගිහින් මෙතනත් වහගම මොකක්ද දන්නේ නැහැ වගේම. ඌරු මොනව දන්නේ නැහනේ බං අපි යකා ගෝස්ට් කියලා. අන්න ඒකයි මචං. ඌරුම දන්නේ නැහැ අපි යකා ගෝස්ට් කියලා. හාද. ඉතින් මචං පාතාලෙන් ආපු යක්කු ගාගේ රජා. හාද යක්කුන්ගේ රජා. කිව්වත් හරි. ඉතින් මචං පොතේ විදිහට දැන් ඌරු මුණ ඇවිල්ලා නියන තියලා යන්න ඕනේ. හාද. නියනක් තියලා යන්න ඕනේ. පොරුඩට ගියා දැන් අපි යමු මචං. නියන ගන්න. නියන කොහෙද තියෙන්නේ? නියන තියෙන්නේ මචං අර අපි තද කරේ මොකද්ද කොන් උතන හද. දැන් මොකද්ද ඊට දෙකමුත් පෙන්නනවා එක නියමන්ද. හරි ඉතින් එතන ඒකකට හරි ඉතින් කවුද කිව්ව ලොක්කේ අරගත්තලු. ලොක්කේ කොහමද අරලා තමයි තිබ්බේ. ඉතින් දැන් මේක වහගෙන යමන් තව එකක් කුඩු කරලා දාගන්න පුළුවන් නේ. හරි ඔක ගැහුවා. දැන් තීරණාත්මක දවස. දැන් තවසනේ කොහොමද මේ අද දවස් තමයි. නියන අරගෙන මෙන්න මෙතන පොඩි බඩුවක් ගහ ගන්න තියෙනවා. ඕක අරගන්න ඕනේ නියනේ. ඔය අනාගේ තියෙනවා හරි. ඕක අරගෙන මේකත් අරගන්න. මේ තියෙන හැම එකම උඩට දාගන්න ඕනේ දැන්. දාපන්. දැන් ඉතින් තියෙන්නේ පයින්නේ කොබයි යතුරු තියෙනවා. යතුරු නෑ බා. ගුරු සිරාඩ අතන බලපන් යතුරු තියෙනවද? ඔළුව එතන ෂුවර් එකේ තියෙන යතුරු පුටු යට. ඔළුව සිරාඩ. දැන් නම් පයින්න තමයි තියෙන්නේ. කෝරු මොන ඉන්නවද බබා? කෝරු මොන ඉන්නව? තුරේරියා. කො යතුරු? අම්මට යතුරු ලක්කා. ගද්දු කලින් බංගක. හරි ඒක පිස්සුවගේ කිව්වේ පන්න කියලා කොහොමද පෙන්න තමයි. එහෙනම් මචං අදට වැඩි ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.